කාමයේ වරදවා හැසිරීම කියලා කියන්නේ මොකක්ද? එය අකුසල කර්මයක් හැටියට සත්වයාට විඳින්නට වෙන්නේ කොහොමද? මේ ගැන මට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. කාමයේ වරදවා හැසිරීම කියන්නේ නෝනා අපිට තියෙනා වූ සීලාචාර සමාජ ධර්මයන් ඉක්මවා යනවා. තේරුණාද? දැන් සීලාචාර සමාජ ධර්මයේ තුල කියන්නේ විනයානුකූල කර්මයේ තුන විවාහය කියන කාරණේ. ඉතින් විවාහයෙන් බෑරව කාමයේ වරදවා හැසිරීම කියන කාරණේට අපි යොමු වුණොත් ඒ කාමයේ වරදවා හැසිරීම නිසා പ്രേත ලෝකෙට වැටුණොත් අර වගේ මහා දුර්වල කුණු වෙච්ච දුවාල වෙච්ච ශරීර සහිතව තමයි උප්පත්තිය ලබන්නේ. പ്രേත ලෝකෙට වැටලා බේරුණොත් හොඳයි. මොකද දරුණු තැන නිරේ කියන කාරණේට තිරිසන් සත්තු වැටෙනවා. ඔය කාමයන්ගේ වැඩි සත්තු ඉන්නවනේ ඌරෝ ඊරියෝ වගේ සත්තු. ඔය පෙර කාමයේ වරදවා ඔය රිලව් වඳුරෝ ඔය ඉන්නේ පෙර කාමයේ වරදවා හැසිරීලා ගත කරපු අය. ඒතුළු ඒක ඒවල කාම ලෝකයන් තුලම හැමදාම පැටියේ බඩේ එල්ලගෙන නැත්නම් පැටව 10ක් 15ක් එල්ලගෙන එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. තිරිසන් ලෝකෙට වැටුනොත් එවැනි තැනකට යනවා. പ്രേත ලෝකෙට වැටුනොත් අර වගේ තැනකට වැටිලා අප්‍රමාණ දුකටපත් වෙනවා. කාමයේ වර්ධවා හැසිරීම කියන දේ බලවත් අකුසල් සකස් කරලා දෙන්න. දැන් එක මහත්යෙක් ජීවත් වුණා. එයා කෝටිපති මහත්යෙක් නුනා. ඒ කෝටිපති මහත්යාගේ ජීවිතේ ක්‍රමයක් තිබ්බා. ඒ ක්‍රමේ තමයි යා මුල් තැන දුන්නේ මොකටද? කාමයට, රාගයට. දෙවෙනි තැන දුන්නේ මොකටද? ව්‍යාපාරයට. තුන්වෙනි තැන දුන්නේ මොකටද? පින්කම් වලට. කියන්නේ පළවෙනි දේ රාගයට, දෙවෙනි තැන ව්‍යාපාරයට, තුන්වෙනි දේ ඒ කියන්නේ මේවා කරමින් සිල්පද බිඳිමින් එයා පින්කම කළා. නමුත් එයා පින්කම් කරද්දිත් නෝනා පින්කම් කළෙත් කාමච්ඡන්දය වැඩෙන විදියට. දැන් අපි කියමු පන්සලක පෙරහැරක් තියෙනවා කියලා. පෙරහැරට ගෙනියන්නේ මොකද්ද? හේවිසි කණ්ඩායමක් නේ. එයා ගෙනියන්නේ බෑන් කණ්ඩායමක්. ඒ මොකද එතනනොත් එයා කාමච්ඡන්දයක් වැඩෙන හැටියට තමයි ඒක කළේ. ඒතකොට මෙහෙම කරලා මෙයා විවාහ වුණා, දෙවෙනි විවාහයක් වුණා, තුන්වෙනි විවාහයක් වුණා. මේ විදිහේ විවාහ දෙක තුනක් සිද්ධ කරගත්තා. දැඩි විදිහට කාමයන්ට මෙයා බරවයි ජීවත් වුණේ. මෙයා අවසාන කාලේ රෝගී වෙලා නෝනා මෙයා මිය පරලොව ගියා. එතකොට මෙයා මිය පරලොව ගියාට පස්සේ අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ මහත්තයා නැවත උපදුනේ කොතනද කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේ දකිනවා මේ මහත්තයා ස්ත්‍රීත්වයක් ලැබලා ගැහැණු දරුවෙක් වෙලා උපත්තිය ලැබලා. ඒකෙන් බලන්න කාමයේ වරදවා හැසිරීම එක ජීවිතයක තුලදීම ඊළඟ ජීවිතේදීම ස්ත්‍රීත්වයක් ලබා දීමට තරම් ප්‍රබල බලවත්භාවය ලැබුණා. එහෙනම් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අනේකමක් නැහැ. මේ මහත්තයා කාන්තාවක් වුණානේ ප්‍රශ්නයක් නැහැ නේද? නමුත් නෝනා බලවත්භාවයේ තියෙන්නේ මෙතනයි. මොකද එයා ස්ත්‍රීත්වයක් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම දැන් පෙර තියෙන අකුසල්යාගේ විපාකෙට එනවා. දැන් ඒ විපාකෙට එන්නේ කොහොමද? මට මතකයි මම දවසක් ධර්මදේශනාවක් කරන්න යද්දී මගේ යන වාහනේට මීටර 100ක් විතර ඉස්සරහින් ත්‍රිවිල් එකක් නතර කළා. ඒ ත්‍රිවිල් එක ලොකු ගේට්ටුවක් තියෙන මේ ආයතනයක් ළඟ නතර කළේ. ත්‍රිවිල් එකෙන් බැස්ස ගෑනු ළමෙක්, එයා අවුරුදු 15ක වගේ ගෑනු ළමෙක් ඉස්කෝලේ යන බෑග් එකක් තමයි ඇඟේ දාගෙන හිටියා. දික්කල්සුණක් ඇඳලා හිටියේ. නමුත් ඉස්කෝලේ යන බෑග් එකක් ගාගෙන ඉන්නකොට මම අර මීටර 100ක් විතර පරතරය තුල මං හිතුවා අනිවාර්යයෙන්ම මේක මේ උපකාරක පන්තියක් එහෙම නැත්නම් ජාත්‍යන්තර පාසලක් වෙන්නේ නැති කියලා. මොකද පාසල් දරුවෙක්නේ. නමුත් දැන් ත්‍රිවිල් එකේ ආව බස්සලා ගියා. මගේ වාහනේ එතනින් එනකොට මම මේ පැත්ත බලද්දී ඒක මොකද්ද? සංචාරක නිවාසය. තේරෙනවද? ඒ කියන්නේ ළමා ගණිකාවක්. තේරෙනවද? නමුත් ඒ ළමා ගණිකාව දකිද්දී මට එක මොහොතක්වත් අනේ අපොයි කියලා හිතුනේ නැහැ. මොකද ඒක සංස්කාරයක්. මොකක්ද මේ සංස්කාරය? මේ ළමා ගණිකාව කියන්නේ කවුද? පෙර ජීවිතේ කාමයේ වර්ධවා හැසිරෙච්ච පිරිමි කෙනෙක්. ඒතර කාමයේ වර්ධවා හැසිරීලා එහි විපාකයට යා මේ ජීවිතේ ගෑනු කෙනෙක් බවට පත් වුණා. ඒතර කාමයේ වර්ධවා හැසිරලා යා ගෑනු කෙනෙක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? අවුරුදු 13 14 15 වයසේදීම එයාට අනිත් අයට වඩා අස්වාභාවික විදියට ලිංගික අවශ්‍යතාවයන් මතුවෙනවා. මතුවෙලා අනිවාර්යයෙන්ම එයා අනවශ්‍ය සම්බන්ධතා ඔස්සේ ගිහිල්ලා එයා අනිවාර්යයෙන්ම ජීවිතේ විනාශ කරගන්නවා. දැන් අර ළමා ගණිකාව කියන්නේ එතකොට කවුද? කාගේවත් වැරද්දක්ද? ආණ්ඩුවේ වැරද්දක්ද? අම්මා තාත්තගේ වැරද්දක්ද? සමාජ ක්‍රමයේ වැරද්දක්ද? නැහැ. අපි කියන්නේ මේක සමාජ ක්‍රමයේ වැරද්දක් කියලානේ. ආණ්ඩුවේ වැරද්දක් නැත්තම් අම්මා තාත්තගේ. මේ ළමා ගණිකාව දකිද්දි මට නම් ඒක දශමයක්වත් අනුකම්පාවක් හෝ විවේචනයක් සකස්ුනේ නැහැ. මොකද මේ ළමා ගණිකාව දකිද්දිම මම දැක්කේ පෙර ජීවිතේ කාමයේ වර්ධව හැසිරිච්ච පිරිමි. ඒ පිරිමියා ස්ත්‍රීත්වයක් ලැබුවා. තරුණ කාලයේම අස්වාභාවික ලිංගික අවශ්‍යතාවයන් මතුවෙනවා. එයා විවාහයට යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම විනාශයටපත් වෙලා තමයි යන්නේ. අවසානයේ ගණිකාවක් බවට පත් වෙනවා. ගණිකාවක් බවට පත් වෙලා සිද්ධ කරගන්නා වූ කුසල නිසා අන්නේ තුන්වෙනි භවයේ තමයි යාට නිරේට අදාළ සංස්කාර. දැන් දෙවෙනි භවයේ නිරේට අදාළ සංස්කාර සකස් වුණාද? නැහැ. දෙවෙනි භවයේ ස්ත්‍රීත්වයක් ලැබුව මනුස්ස ජීවිතය සුගතිය. නමුත් දෙවෙනි භවයේ මනුස්ස ජීවිතයයි තුන්වෙනි භවයේ ආව නිරේට
අදිරින් අදිරට ඉරේට දාන්න. එතකොට එනම් බලන්න ඒ ළමා ගණිකාව දකිද්දිත් මං කවදාකවත් ඒ දරුවාට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා දැක්කේ නැහැ. මොකද ඒ දරුවා මේ මොහොතේ ඉඳන් මොකද්ද කරන්නේ? තව සිල්පද බිඳ ගන්නවා. මොනවද බිඳින්නේ? සොරකම කියන සිල්පදේ බිඳිනවා, මත්පැන් වීම කියන සිල්පදේ බිඳිනවා. මේ සියලුම සිල්පද බිඳීම නිසා අනිවාර්යයෙන් මෙයාගේ ඊළඟ ජීවිතේ අන්න සැබෑ සතර පායට වැටෙන තැනට එනවා. එහෙනම් මේ මොහොතේ මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වේ ගණිකා වෘත්තීන් වේවා, ව්‍යාපාර වේවා, ළමා ගණිකා වේවා, මේ සෑම දෙයක්ම කර්මය කර්මඵලයක කැඩපතයි අපි දකින්නේ. ඒ කර්මයේ කර්මඵල කැඩපත දකිද්දී අපි කාවවත් විවේචනය කළ වැඩක් නැහැ. කාවවත් විවේචනය කිරීම නෙමෙයි කළ යුත්තේ. අපි ධර්මයේ තුල සිල්පද තුල ආරක්ෂා වෙලා සුරක්ෂිතභාවයට පත් වෙලා ඒ විෂමභාවයෙන් මිදෙන බවත්, ඒ වගේම මේ සංස්කාරවල තියෙන කටුකභාවය දැකලා සංස්කාරයන් කෙරේ කලකිරීම ඇති කරගන්න බවත් තමයි අපිට කරන්න තියෙන්නේ.